හෙලෝ කොහමද යාළුවනේ අද අපි ඔන්න බ්ලොග් එකක් ගෙනව ඔයාලට කාලයකට පස්සේ අද අපි ඉතින් වීඩියෝ එකක් කරන්න යන්නේ බැලුන් පරිස්සමෙන් අන්න ඒයි කෑ ගහනවා එහෙනම් අපිට යාළුවනේ අම්මට සී වැටුන්නේ නැති සුවද නෑ වැටුන්නේ ගහේ වැදුරක් දන්නේ ඇත්ත ජීවිතේ පුළුවන් ඉතින් ටීම් එකක් මෙතනින් අර පැත්තට යන්නේ අනිත් ටීම් එක මෙතනින් මේ පැත්තට යන්නේ ෂෝන් ඇවිල්ලා ඉතින් හැමදාම බ්ලොග් ගේන්න කියලා ඉල්ලුවාට අපිට බ්ලොග් ගේන්න නෑ මං එහෙම ඉතින් ඉන්නවල කාලයකට පස්සේ ගෙනාව බලන්න අද අපි යන්නේ කොළඹ වැඩ ගොඩක් තියලා කරන්න let's go ඊළ බලමු මොකද වෙන්නේ කියලා අපි ඩැනියෙල්ව ගත්ත යාළුවනේ ඩැනියල්ගේ මල්ලි ඉන්නවා අතන මම ඇත්ත කියලා හිතයි දුඹල මල්ලිනේ good morning හමාරයි නේ ඔව් බලපන් වෙලාව ගාන්ට වෙලාව 44යි වෙලාව නම් බලපන් බයි අපි බැලුම් ගත්තා හරියද ඊගෙන් බැලුම් අරන් තමයි අපි කොළඹ යන්නේ යාළුවනේ සදිෂ්ට බැලුම් එල්ලුවා අපි ළඟ උඩ යනවා බැලුම් එල්ලුවා අනේ බා සදිෂ්ගේ බර්ත්ඩේ එක happy birthday යාළුවනේ අපි ආවා මණියගේ ඔෆිස් එකට. ඒකට මණිය නැහැ. අපි විතරයි ඉන්නේ. දැන් මේක අපේ ඔෆිස්. කවුරුත් නැහැ. පොළු තියෙන කෙනෙක් මණිය සෙට් නැහැ හරි. මූ විතරයි ඉන්නේ. ඔයාලත් යමින් ගමන් එන්න මෙතනට. කවුරුත් නැහැ. දැන් ඉතල ගියයි. ඔබ කැතයි බ්‍රෝ. කැතයි. ඔබ තමයි කැතයි. යාළුවනේ පොලිමනුත් ආවා. දැන් යන්නේ අපේ ගමන්ට වැඩේට. සවඩියෙන් යන්නේ. පොලිමනුත් තාම වැඩ. දැන් තමයි නැගිටලා තියෙන්නේ. තියාව වෙඩි තියාගන්න. වෙඩි තියන්න යන්නේ අපි. ඔයාලා බලන්න. හොඳට ගන්න. අර ඊටට වද අර කෙච්ච බරනේ දැන් මේ බරයි මේකේ ඕකට අර M4 බරයි. අරක මොකද ප්ලාස්ටික් මේ පත්තා හීලියම් පවර් එක වැඩි ඒ නෝබ්ලා යනවා කියන්නේ අර රියල් ලයිෆ් බෑ කීබෝඩ් එකකින් විතරයි. ඇත්ත ජීවිතේ පුළුවන් ඉතින් කොහොමද ඒකෙස් අපි සාමාන්‍යයෙන් මෙලී කරන පිහියෙන් ගිහලා අයිනවා දැන් ඉතින් ඇත්ත ජීවිතේ යන්න මැරෙනානේ රිස්පොන්ඩ් වෙන්නේ ආ ඊළඟාත් විදිහට තමයි යන්න දුන්නේ අපිට අර ගියේ සත්‍යය දෙන්න පුළුවන් කියලා. ටක්කෝ ඊට ගන්න දුන්නා ඒක අදින්න ගන්න දුක් නෑ ඔන්න ඔය නෑ බුලට්. මේක දෙන්න මේ කොළඹ බැලුම්. අම්මට සී. ඒ ගන්න ඒ ගාන පුම්පන්න ඕනද? එන පොඩි වැරුස් ගන්නවා ජෙයිලින් යාළුවනේ ජෙල් බ්ලාස්ටර්ස් ලංකා කටියගේ සෙල් වර්ල්ඩ් එකේ තියෙන ප්ලේ එරීනා එකේ. ඔයාලට පුළුවන් මෙතන ඇවිල්ලා මේ ගන් වලින් වෙඩි තියලා මෙතන හදව තියෙන ලස්සනට ඒරියා එක වෙඩි තියලා ඔයාලට යන්න පුළුවන්. දැන් ලොකු ඒරියා එකක් තියෙනවා. ඔයාලා ඇංගිලා ගියයි මත් එක්ක මෙයාගේ. යාළුවනේ අපි ආව හොරරද. අපි අලුත් තැනක ඉන්නේ දැන්. මේ ලොක්කා ඉන්නවා. හායි. අයියෝ රෑට වැඩ කරන්නේ ගෙදර එන්නද? හලෝ අපේ අද ට්‍රිප් එක ඉවරයි යාළුවනේ අපි දැන් මේ ගෙදර යනවා. හෙට තමයි අපේ වීඩියෝ එක තියෙන්නේ. අපි දැන් ගෙදර ගිහිල්ලා වැඩ කොටයි. හෙටත් මම vlog එකක් එන්න. හරිද අපේ වීඩියෝ එකේ behind scenes එක ඔයාලට බලා ගන්න. බයි. හෙලෝ කොහමද යාළුවනේ අද අපි වීඩියෝ එකක් ගන්න යන්නේ ලොකු වීඩියෝ එකක්. ලොකු වැඩක් තියෙන අද ඔයාලා දන්න කියන කඩියක් ඉන්නවා. පරකලා තින්නේ අපි හරිද? යම් ගින් බලමු මොකද වෙන්නේ කියලා. යාළුවනේ අපි ආව ලොකේෂන් එකට කටි ඉන්නවා. අද අපි ඉතින් වීඩියෝ එකක් කරන්න යන්නේ ඉතින් හැමෝම ඉනා වෙලා උදේම ඇවිල්ලා ඉන්නවා ගන්ස් දාන්න. අර හරිය ගන්ස් දාන්න. ගන්න බුලට් එකට නෑ බුලට් වෙනවා. මේ වෝර් රූම් කියලා තියෙන්නේ මේ ගන්න. මේ ඇතුළට යන්න බෑ වටේට ගියයි මෙතන ගියා ගන්නවනේ පිටිපස්සෙන් ඔහොම වටේට ආවේ. ජංගල් රොක් කියලා තියෙන්නේ මේ හරිය. මේ හරිය තමයි ෆයිනල් සර්වර් එකට දාන්නේ. ටීම් එකක් මෙතනින් අර පැත්තට යන්නේ. අනිත් ටීම් එක මෙතනින් මේ පැත්තට යන්නේ. මේ පැත්තෙන් මේ පූල් එකේ මේකෙන් එහා පැත්තෙන් චුට්ටක දෙන් ඉවරයි. එතෙන් ටේප් එකක් අදින්න. හරිද? ඒතකොට පළවෙනි ගේම ඔය පළවෙනි ගන් 30ක් ඒතකොට අර හරිය දාලා තියාගන්න. කැමරාම වල එක channel එකක සෙට් වෙන්න. හරිද? අනවාලා මාරු කරගන්න වත් මේකට ගන්න. බැලුන් පරිස්සමෙන් අන්න මේ ඕකම මේ ගන් තියෙන තැන් වලට හතර දාගෙන යන දිමි. ඔයාලෙන් පටන් ගන්න ඔයාලා දෙපස්සෙන් කවුද මුලින් කියන්නේ? මම කියනවා. ඔයාලා නෝ පටන් ගන්න. දැන් ඩ්‍රෝන් ෂොට් එකෙන් පස්සේ ඔයාලා සීන් එකෙන් තමයි පටන් ගන්න. ඊට පස්සේ නැතිනේ. ඔව් ඊට පස්සේ මම නැති ගන්න නවත්තන්න. හරි. කවුද කියනවා වගේ? මණියෙන් පටන් ගන්නවා මණියට විරුද්ධව මෙයාත් මොකක්ද දෙපස කියනවා. හරිද? ඔයාලා අර ඕන කැමෙන් තියා බලන්න ප්‍රශ්නයක් නැහැ. ඉන්න ලංකාවේ ඉන්න හොඳම ගේමර්ස්ලා වෙන්නේ. මේ ළඟ ඉන්නේ දැන් ස්පේස් නැහැ. තම ලොකුවට නෑ ස්පේස් එක පොඩ්ඩක් තියෙනවා. මේ ඉන්න ලංකාවේ ඉන්න හොඳම ගේමර්ස්ලා දෙන්නේ. මේ ඉන්න ලංකාවේ ඉන්න හොඳම ගේමර්ස්ලා දෙන්නේ.
නිකන් වැටළු වගේ සීන් එකක්. කමක් තමයි. අපි ආතල්ලේ මෙතන චොට්ටක් කතා වෙදී ගිහලා ගහුවනේ යාළුවා. ඒ පොට්ටා ගාන. මොකක් කොන්නේ නේ සෝන. මොකක් කියලා. ඒ මේ පිස්ටල් එක ජෑම් වුණානේ. ඉතින් රෙඩි ආයි තමයි මට. හරියට ඔව් ඒක රීලවල. එහෙනම් දැන් කියමු. දැන් කියමු අරගෙන. අපි සෝන් ඇවිල්ලා ඉන්නේ. අපි සෝන් ඇවිල්ලා ඉන්නේ. සෝන් එකට ඇවිල්ලා ඉන්නේ. ටීම් මේකින් එක්කලා ගානේ මෙතනට එන්න. අතන් විරාමයේ යාළුවනේ. හරියට කාටි කතා කරන කවුද ඉන්නේ? අපේ බිල්ල එනවා. බිල්ල වල මණියා කෝ හැංගිලාද? ආයෙලද කට්ටිය? අයියෝ මණියා කෝ. කවුද එන්නේ? නියවයි යාළුවනේ මණියා ටීම් එකේ මණියා සමාජික නියවයි මණියාගේ ටීම් එක versus මෙතන බිල්ල ඉන්නවා. දැන් මොකද දන්නන්නේ? කොහොමද? සුපිරි. මම කීයක් තියලා බැලුන් ආයෙම දිනනවා. මෙයයි හතරයි තියෙන්නේ නේද? කෑ ගහනවා එහෙනම් අපිට යාළුවනේ. අපිව ගණන් ගන්න නැහැ. අපි යංග හතර දෙන්න එනවා. කයි. දෙකයි. තුනයි නියවනේ බිල්ලා ලැට්ටුවා එකා. එකක් නෙවෙයි දෙකක්. දෙකක්. නියවයි බුලට් තුනක් තියලා. ඔකේ වල මේක ඉන්න. නියවයි යාළුවනේ. දෙකයි. තුනයි කැරේ. අයියෝ. ඉල්ලයි වාර යාළුවනේ. නියවා බලව. ඔයාලා බලන්න මොනවද හම්බුනේ. අර කහා. දෙවෙනි රෝ. එකයි. ඕ දෙකක් තිබුණා. කඩහන්. තාඩිය දිගට කඩා. තාඩිය දිගට. තෝන්නේ ගැව්වා. හත්ති නම් හත්ති. වන්නන්න වන්න. අරු තෝරේ කොහොමද තෝර? වැටුණා කිව්වද? නෑ වැටුන්නේ ගහේ ඇතුලත් දැන්. ගහේ නැත්ත පොඩට තෝරේ නේ. අර ඉන්න ගිරදී නේද? අතන කඩුවක් තියලා. එච්ච වාර. එතනත් සාදේරා. මොකක්ද උනේ මේ එක්ස්පීරියන්ස් එක ගියාම? අතෙන්ට මම ඕගොල්ලෝ මෙහෙ ගාදි පාරෙන් දුවන් ගා. ඒකට ඇයි තව එකක් ආව ගලයි. බෝල දෙකකට තිබ්බා. ගන්ස් දෙක දෙක අරන් ගිහලා තිබ්බේ අපි. කොහමද එක දෙකයි තියෙන්න ඕන දෙකකට තිබ්බම. මේ අවුවයි වැස්සයි නරියගේ මගුලයි තව ටීම් එක ඉවර වෙනවා. ඒ හින්දා ටිපන් දැන් ඉවර කරන්න මට දැන් ඉවර කරන්න ඕනේ මේක. අර කට්ටිය තියෙනවා මේ කට්ටියත් ඉන්නවා. දැන් සෝන් එක ගොඩක් අඩුයි. තව එක සෝන් එකයි තියෙන අඩු වෙන්න. මණියා විතර ප්ලෑන් එකක් ගන්නවා. දිනීෂ මොකද හිතන්නේ? සෝන්න ගහනවා සෝන්න දෙගන්න ඕනේ. සෝන් එක. අනිත් සෝන්න එක අපේ ගෙදරින් උඹට අපේ ගෙදරින් එන්න බෑ. කොහොමද උඹ බින්න? සෝන් එකෙන් එළියට එන්න බෑ. දිනීෂ බලන්න. උන් කරන්නේ එක එක කරලගෙන කොටනවා ගහන මෝටරෙන්. මේ ටෙස්ට් එකට ඉන්නේ ඉන්න ඔයාලා දෙන්න දෙපැත්ත මේ ඔයගොල්ලෝ දෙපැත්ත ඉරියන් එඩි තියාගන්න පුළුවන්. ඒ නිසා අපි එක එක ටාගට් කරලා ලෝගෝ වලින් ටික ගන්න බලමු. ෂේප් එකේ සප්‍රෙස් කරලා බලමු අනිත් එක එක ටාගට් කරමු. බිල් එක ටාගට් කරමුද? ඔයාලා මොකද උනේ ටීම් එකට? පන්නන් ඇල්ල ගැව්වා. කර කට්ටක් කරලා මොනාරි කරා. මොකද? කට්ටක් කරලා මොනාරි කරා. ආ. ස්ට්‍රැටජි වට මොනවද ගේම් එකේ දාප්ප ගහනවා වගේ මේ ගහන්න බැරි නිසා එක්කෙනාගේ පිටිපස්සේ දැන් හැංගිලා එක්කෙනෙක් විශ්ෙන් ජයන අනිත් පිටිපස්සෙන් ආව කවර් කරගෙන ගුඩ් ස්ටාර්ට් මෙන්න දිනවා අපි බලස්සා. මේ මගේ කරනවා අර මොකද ගන්නන්නේ? යෝ අපේ වැඩ ඉවරයි යාළුවනේ. අපි අස්පස් කරනවා මෙතන අපේ කාන්තික දුන්න ජේල් බ්ලාස්ට් ලංකා අයියා ඉන්නවා. කොහොමද වැඩේ හොඳයි? අපි දැන් නව ගාන එකතු කරන්න යාළුවනේ. ඔක්ක කඩලා කුඩු පට්ටම් කරලා දින්නේ කොල්ලෝ. ඉවර ඉන්නවා මණියා. කොල්ලෝ අසනීපයි. කොල්ලන්ට බේත් දානවා වලට බේත් දානවා. මෙලියට එක්කක් වුණා කොල්ලෙක් රට වෙනුවෙන්. බයි එන වීඩියෝ දාපුවම බලන්න. peace.